හරි. විනිමය අනුපාතය. විනිමය අනුපාතය කියන එක ඔයාලා දැනටම අහලා ඇති. දැන් උදාහරණයක් විදිහට දැන් ලංකාවේ මුදල් ලේඛක තමයි රුපියල්. එතකොට සමහරක් වෙලාවට ඔයාලා ප්‍රවෘත්ති වලට අහලා ඇති ඩොලරයේ අගේ ඉහළ ගිහිල්ලා. ඩොලරයේ අගේ පහළ ගිහිල්ලා. මෙහෙම කතාවක් ඔයාලා අහලා ඇති. ඔය කියන්නේ මෙන්න මේ විනිමය අනුපාතය කියන අනුපාතයේ වැඩිවීම සහ පහළ යාම ගැන. දැන් උදාහරණයක් විදිහට දැන් ලංකාවේ කට්ටිය ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරනවා නම් ඇමරිකානු ඩොලර් එක තමයි ගනුදෙනු කරන්නේ. එතකොට ලංකාවේ රුපියල් 300ක් සමානයි ඇමරිකාවේ ඩොලර් ඇමරිකාවේ ඩොලර් එකක් කියලා හිතන්නකෝ. එතකොට අපි ඒ රටේ ඩොලර් දෙක භාණ්ඩ මිලදී ගන්නවා නම් ලංකාවේ මුදලින් රුපියල් 600ක් වියදම් කරන්න ඕනේ. අන්න මේ අනුපාතය ඩොලර් එකක් සමානයි ලංකාව රුපියල් 300යි. ඔන්න ඔය වගේ අනුපාත තියෙන්න පුළුවන්. දැන් අපි දන්නවා ලෝකෙ ගත්තාම මෙන්න මෙහෙම මුදල් ඒකක ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේ මුදල් ඒකක අතර අපිට අනුපාත හදන්න පුළුවන්. රුපියල් කීයක් වෙන මොකක් හරි ඒකයක් එක්ක සම්බන්ධ කරලා අනුපාතයක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමයි අර මං කිව්වේ රුපියල් 300ක් සමානයි ඩොලර් එකක්. අපි බලමු අද වෙද්දී ඩොලර් එක යගේ කීයද කියලා. පොඩක් ඉන්න. මේ බලන්න. දැනට අනිත් පැත්තට දැන් වෙන්නේ. බලන්න 311ත් 315ත් අතර. එතකොට ඔය කියන්නේ ලංකාවේ රුපියල් 315ක් සමානයි ඒ රටවල වල 1 ඩොලර් එකක්. එතකොට ඒ රටක ඩොලර් දෙක භාණ්ඩයක් අපි මිලදී ගන්නවා නම් අපි අපේ රුපියල් වලින් වැය කරන්නේ රුපියල් 630ක. අන්න ඒක තමයි මෙතනදී මේ කියන්නේ. එතකොට ওই විදිහට අපිට විවිධ රටවල් එක්ක හුවමාරු අනුපාත එහෙම නැත්නම් විනිමය අනුපාත සකස් කරගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් ආනයන අපනයන කරද්දී මෙන්න මේ හුවමාරු අනුපාතයට තමයි ගනුදෙනු සිද්ධ කරන්නේ. හරි. අපි ඒක ලියාගමු. විනිමය අනුපාත කියන තැන ලියා ගන්න. යම් රටක මුදල් ඒකකයක් යම් රටක මුදල් ඒකකයක් යම් රටක මුදල් ඒකකයක් මම වේගෙන් කියනවා නම් මතක් කරන්න. යම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග තවත් රටක මුදල් ඒකකයක් සමග
තවත් රටක මුදල් ඒකකයක් සමග තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය හුවමාරු වන අනුපාතය හුවමාරු වන අනුපාතය ඔයාලට කැමරාව ඔන් කරන්න පුළුවන් නම් ඔන් කරන්න හේතුව මොකක්ද දන්නවද මම දැන් අර ඔයාලා ලියන ස්පීඩ් එකේ මට බලා ගන්න පුළුවන් එතකොට ගැටලුවක් තියෙනවා නම් කමන්නේ නැත්තම් කැමරාව ඔන් කරන්න මම කියුවේ විනිමය අනුපාතය යම් රටක මුදල් ලේඛක තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය ඒක ලියාගත්තද ලියාගත්තද මං කියන එක ඇහෙනව නේද ඇහෙන්නේ නැද්ද හරි හරි ඊට පස්සේ ඉතුරුම් ගැන අපිට කතා කරන්න තියෙනවා හරි ඉතුරුම් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මෙහෙම හිතන්නකෝ දැන් සාමාන්‍ය වැටුප් ගන්න කට්ටිය නෙමෙයි හිතන්නකෝ සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂයක් වගේ මාසෙට ලක්ෂයක් වගේ ආදායමක් ගන්න පුද්ගලෙක් හිතන්න. එතකොට මේ පුද්ගලයා සාමාන්‍යයෙන් එයාට වැටුපක් හම්බුනහම වැටුපක් හෝ කුමන හෝ ආදායමක් මාසෙට රුපියල් ලක්ෂයක් හම්බුනහම ඒකෙන් හිතන්න වියදම් කරනවා රුපියල් 50000ක් 50000ක් එදිනෙදා වියදම් වලට ඒ මාසේ කෑම බීම වලට ඇඳුම් පැළඳුම් වලට ඔයවට වෙන් කරාට පස්සේ තව රුපියල් 50000ක් ඉතිරි වෙනවා. හිතන්න ඔන්න ඔය ඉතිරි වෙන මුදල් අපිට ඕන්න පුළුවන් ඉතිරි කිරීමක් කරන්න. එක්කෝ අපි කැටයකට දාන්න පුළුවන් ඒ සල්ලි. නැත්නම් බැංකුවක ගිහිල්ලා තැන්පත් කරන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ බැංකුවල තැන්පත් කරන්නේ අමතර පොලි ලාභයක් ගන්න පුළුවන්. අපි දන්නවා මේ ඉතිරි කිරීමේ බැංකුවලිනුත් අපිට යම්කිසි පොලියක් හම්බ වෙනවා. එතකොට මේ පොලිය ලබා ගන්න සමහරු ඉතිරි කිරීමක් විදියට ඉතිරි කිරීමේ ගිණුමක මේ මුදල් තැන්පත් කරනවා. සමහරු කැටයකට දාලා එකතු කරනවා. සමහරු එක එක තැන්වල ගෙදර තියලා මේ සල්ලි එකතු කරනවා. මෙන්න මේවට තමයි අපි කියන්නේ ඉතුරුම් කියලා. උදාහරණයක් විදිහට ආදායම් වලින් වියදම් පියව ගත්තට පස්සේ ඉතුරු වෙන මුදල් අපිට ඉතුරු කරන්න පුළුවන්. නිකන් ආයෝජනයක් වගේ දෙයක්. හරි ඉතිරි කිරීම. අපි ඒක ලියාගමු. ලියාගෙන ඉතුරුම් පුද්ගලයන් තම ආදායමෙන් 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 වියදම් පියවාගත් පසු වියදම් පියවාගත් පසු වියදම් පියවාගත් පසු වියදම් පියවාගත් පසු ඉතුරුම් ඇතිවේ ඉතුරුම් ඇතිවේ
ඉතුරුම් ඇති වේ. පුද්ගලයන් තම ආදායමෙන් වියදම් පියවාගත් පසු ඉතුරුම් ඇති වේ. මේවා සාමාන්‍ය ඔයාලගේ අර පළවෙනි වාරේ තමයි අහන්නේ. ඊට පස්සේ නම් අහන්නේ. බොහෝ වෙලාවට අහන්නේ උත්තමනය කියන එක විශේෂයෙන් මතක තියාගන්න. අනිත් දේවල් නම් අහන්නේ. ඒ වුණාට පළවෙනි වාරේ ඔයාලා මේවා පාඩම් කරන්න ඕනේ. ඔයාලට පාඩම් කරන්න ඒ කියන්නේ සිලබස් එකක්ම නැහැනේ. ওই කොටස් ටික තමයි පාඩම් කරන්න තියෙන්නේ. සහ ප්‍රශ්න හදන්න තැන් නැති නිසා ඔය වගේ පොඩි පොඩි තැන් වලින් ප්‍රශ්න අහනවා. ඒ නිසා ඒවට පුරුදු වෙන්න. ඉතුරු හරි. ඊට පස්සේ ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය. මෙහෙම. ගෝලීය පරිසරය කියන එකත් ඔයාලා දන්නවා. දැන් අපි දන්නවා ලංකාවක් විදිහට අපි ස්වාධීනව කටයුතු කරන්නේ නැහැ. අපි එක එක රටවල් වලින් භාණ්ඩ ආනයනය කරනවා. එක එක රටවල් වලට භාණ්ඩ අපනයනය කරනවා. මේ විදිහට අපි අනිකුත් ව්‍යාපාර ඊට පස්සේ අනිකුත් රටවල් එක්ක සම්බන්ධතා පවත්වනවා. මෙන්න මේ සම්බන්ධතාවයට අපි කියනවා ගෝලීය පරිසරය. නැත්තම් ගෝලීයකරණය කියලා. ගෝලයක් විදිහට කටයුතු කරන. ඒ කියන්නේ හැම අපේ රට ගත්තාම අපේ රට අවට තියෙන ඔක්කොම හෝ කිහිපයක් එක්ක අපි ගනුදෙනු කරන එකට අපි කියනවා ගෝලීය පරිසරය. හරි. එතකොට මෙන්න මේ ගෝලීය පරිසරය එහෙම නැත්නම් ගෝලීයකරණය හිතකර තත්ත්වයන් වගේම අහිතකර තත්ත්වයන්ුත් තියෙනවා. අපිට මේවා ඉගෙන ගන්න තියෙනවා. ඉස්සෙල්ලා නම් බලන්න අපිට තියෙනවා ගෝලීය පරිසරයේ හිතකර බලපෑම. දැන් මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම්. ගෝලීය පරිසරය කියලා කියන්නේ අපි අනිකුත් රටවල් එක්ක හිතකර බලපෑම. ඔයාලා හිතන විදිහට අපි තවත් රටවල් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි දියුණු කරගත්තාම තියෙන හිතකර බලපෑම් මොනවද? මට එක්කෙනෙක් එක ගාන කියන්න බලන්න. වැරදුනාට කමක් නැහැ. ඔයාලට හිතන දේ කියන්න. ඔයාලා හිතන එක තමයි වැදගත්. නවීන තාක්ෂණය ලබාගත හැකි වීම. නවීන තාක්ෂණ ලබා ගන්න පුළුවන්. තව එකක්. ඔයාලා හිතලා කියන්න. ඒ කියන්නේ මේ පොතෙන් බලන්න යන්නේ නැතුව හිතලා ඔයාලට හිතන දේ කියන්න. වැරදුනට කමන්නේ අපි තාම මේක ඉගෙනන්නේ නැති නිසා හිතලා තව උත්තරයක් දෙන්න බලන්න. විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා එම. හරි. මම ඕවා එක එක දැන් පැහැදිලි කරන්න. පළවෙනි එක තමයි නවීන තාක්ෂණය ලබාගත හැකියවීම. මෙහෙමයි. දැන් අපි දන්නවා ලංකාවක් විදිහට අපි විවිධ තාක්ෂණික උපක්‍රම අත්හදා බලනවා. හැබැයි අපි දන්නවා විවිධ රටවල් එක්ක සාපේක්ෂව අපේ රටේ මේ විවිධ තාක්ෂණය පොඩ්ඩක් අඩු මට්ටමේ තමයි තියෙන්නේ. අඩු හෝ මධ්‍ය මට්ටමේ තමයි තියෙන්නේ තාක්ෂණ අතින් බැලුවහම. එතකොට මෙන්න මේ තාක්ෂණي අපේ රට, ඒ කියන්නේ පිට රටවල පාවිච්චි කරන තාක්ෂණය අපේ රටවල වලට ගද්දී අපිට ඒක හොඳයි. අපේ වැඩ පහසු කරගන්න මිනිස්සුන්ගේ කාලය ඉතිරි වෙනවා. මිනිස්සුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මේ වගේ වාසිය ලබා ගන්න පුළුවන් මෙන්න මේ නවීන තාක්ෂණයක් පිට රටකින් ලංකාවට ලබා ගැනීමේදී. උදාහරණයක් විදිහට කෘත්‍රිම බුද්ධිය. කෘත්‍රිම බුද්ධිය කියන එක අපි දන්නවා ඒක ලංකාවේ නිර්මාණයක් නෙමෙයි. නමුත් වර්තමානයේ මේ කෘත්‍රිම බුද්ධිය කියන එක ලංකාවේ විවිධ භාවිත සඳහා භාවිතා කරනවා. ඒක නිසා මිනිස්සුන්ගේ වැඩ පහසු වෙලා තියෙනවා. එතකොට මේක හිතකර බලපෑම. නවීන තාක්ෂණය ලබාගත හැකි වීම කියන එක. අපි තව එකක් ගමු. විදේශ ප්‍රාග්ධනය රට තුළට ගලා එන. විදේශ ප්‍රාග්ධනය. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ප්‍රධාන වශයෙන්ම රෙදි නිෂ්පාදනය කරනවා. රෙදි කියන්නේ ඇඳුම් නිෂ්පාදනය කරනවා. මෙන්න මේ ඇඳුම් පිටරට යවලා ඔන්න පිටරටවල වලින් ප්‍රාග්ධනය එහෙම නැත්නම් මුදල් ලංකාවට ගලා එනවා. දැන් මේ ප්‍රාග්ධනය කියලා ගත්තාම මුදල්ම විතරක් නෙමෙයි
යාන වාහනයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍රයක් වෙන්න පුළුවන්. මේ ඕනෙම එකක්. දැන් මේ රෙදි අපනයනය කරලා අපි දන්නවා විශාල ලාභයක් ලංකාවට ලබා ගන්න. ඊට පස්සේ ඊට අමතරව අපි දන්නවා දැන් ලංකාව වගේ රටක් බලන්න පිට රටින් කට්ටිය එනවා. එතකොට මේ පිට රටින් කට්ටිය එන්න අපේ ලංකාවට එයාලගේ රටවල තියෙන ප්‍රාග්ධනය අපේ ලංකාවට ඇදී එනවා. එහෙම නැත්නම් ගලාගෙන එනවා කියන වචන අපි ලස්සනට පාවිච්චි කරනවා. කියන්නේ පිට රටවලින් ප්‍රාග්ධනය අපිට ලැබීම කියන වචනට වඩා ගලා ඒම කියන එක ලස්සනයි. ඒකයි මේ වගේ ලස්සන වචනයක් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒකත් අපිට හිතකර බලපෑමක්. පිට රටවල් වල තියෙන මුදල්, යන්ත්‍ර සූත්‍ර, ඊට පස්සේ මෝටර රථ වගේ දේවල් ලංකාවට එනවා නම් ඒක ලංකාවේ ආර්ථිකයට ගොඩක් හොඳයි. ඒතකොට ඒකත් හිතකර බලපෑමක්. ඊට පස්සේ දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳ වල භාවිතා කිරීමට හැකියි. තමාර කලින් කිව්වා වගේ ලංකාවේ නිෂ්පාදනය කරන ඇඳුම්, ලංකාවේ නිෂ්පාදනය කරන වී, ඊට පස්සේ ලංකාවේ නිෂ්පාදනය කරන කුරුදු, තේකොළ මේ ඔක්කොම අපි දන්නවා පිට රට යවන්න පුළුවන්. එතකොට මෙන්න පිට රට යවලා එහෙම නැත්නම් අපනයනය කරලා පිට රටවල් වල තියෙන වෙළඳපොළ අපිට භාවිතා කරන්න පුළුවන් අපේ වෙළඳාම් කටයුතු සඳහා. ඒකත් අපිට එතකොට මුදල් හම්බ වෙනවා. ඒක ලංකාවට හොඳයි. ලංකාවේ ආර්ථික මට්ටමට හොඳයි. ඒකත් හිතකර බලපෑමක්. පිට රටවල් වල තියෙන දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකො. දැන් අපි දන්නවා අලි එක්ස්ප්‍රස් කියලා සයිට් එකක් තියෙනවා. ඒ සයිට් එකේ පුළුවන් ලෝකේ බොහෝ රටවල් වලට බොහෝ පාරිභෝගිකයන්ට භාණ්ඩ යවන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපේ ලංකාවේ කෙනෙක්ට පුළුවන් වුණා ඒ වෙබ්සයිට් එකේ පොල් කටු විකුණන්න. ඔයාලා අහලා ඇති ඔය කතාව. පොල් කටු විකුණන්න පුළුවන් වැඩි ගාණකට. සාමාන්‍ය පිට රටවල් වල ඔය පොල් කටු පාවිච්චි කරලා විවිධ නිර්මාණ සිද්ධ කරන කට්ටිය ඉන්නවා. ඒතකොට එයාලා ඔය පොල් කටු දෙකක් රුපියල් 1000ට විතර මිලදී ගන්නවා සමහර තැන්වල. ඔයාලට උදාහරණයක් පෙන්නන්න මම පොඩ්ඩක් බලන්නම්. එතකොට මේ ලංකාවේ කට්ටියට පුළුවන් ලංකාවේ පොල් කටු එකතු කරලා ඒ වගේ කට්ටියට වැඩි මිලකට විකුණන්න. එතකොට බලන්න පිට රටවල් වල ඉන්න තනි පුද්ගලෙක්ට ලංකාවේ තියෙන භාණ්ඩ විකුණන්න පුළුවන් තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පිට රටවල් වල තියෙන වෙළඳපොළ ලංකාවේ කට්ටියට පාවිච්චි කරන්න පුළුවන් මුදල් හම්බ කරන්න. ඒතකොට ඒකත් වාසියක්. ඊට පස්සේ ගුණාත්මක විදේශ අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. අපි දන්නවා දැන් අපේ ලංකාවේ ඇතුලේ ගුණාත්මක අමුද්‍රව්‍ය තියෙනවා. මෙන්න මේවා පාවිච්චි කරලා විවිධ නිෂ්පාදන කටයුතු කරනවා. හැබැයි අපේ ලංකාවේ නැති ගොඩක් ගුණාත්මක අමුද්‍රව්‍ය පිටරටවල වලින් ගෙන්නලා අපේ ලංකාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදන ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන්. ඒක තමයි මෙතනදී මේ කියන්නේ. පිට රටවල් වල නිෂ්පාදනය කරන ගුණාත්මක භාවයෙන් වැඩි අමුද්‍රව්‍ය ලංකාවට ගෙනල්ලා ඒවා පාවිච්චි කරලා විවිධ නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒ නිෂ්පාදන සඳහා පාවිච්චි කරේ ගුණාත්මක අමුද්‍රව්‍ය නිසා ඒ නිෂ්පාදනත් ගුණාත්මක භාවයෙන් වැඩි නිෂ්පාදන වලට පත් වෙනවා. එතකොට ওই ටික තමයි ප්‍රධාන වශයෙන් අපේ පොතේ දීලා තියෙන්නේ. ඊට අමතරව තව එක වාසි තියෙනවා. ඒ වුණාට මේ හතර විතරක් අපි මතක තියාගමු. ලියාගන්න පළවෙනි එක ලියාගන්න නවීන තාක්ෂණය ලබාගත හැකිවීම. නවීන තාක්ෂණය ලබාගත හැකිවීම. නවීන තාක්ෂණය ලබාගත හැකිවීම. නවීන තාක්ෂණය ලබාගත හැකිවීම.
දෙවෙනි එක ලියා ගන්න. විදේශ ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම. විදේශ ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම. විදේශ ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම. තුන්වෙනි එක ලියා ගන්න. දේශීය භාණ්ඩ හා සේවා දේශීය භාණ්ඩ හා සේවා දේශීය භාණ්ඩ හා සේවා දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපොළ භාවිතා කිරීමට හැකිවීම. භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපොළ භාවිතා කිරීමට හැකිවීම. භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපොළ භාවිතා කිරීමට හැකිවීම. දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපොළ භාවිතා කිරීමට හැකිවීම. විදේශ වෙළඳපොළ භාවිතා කිරීමට හැකිවීම. හරි. මම කිව්වා කලින් පාඩම සාකච්ඡා කරද්දී ලංකාවේ තියෙන අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් ලොකු මිලකට පිට රටවල් වල පාරිභෝගිකයන් විකුණනවා කියලා. මේ බලන්න මම උදාහරණයක් ගත්තා. මේ ඔයාලා දන්න ඇති නිල් කඩරොඩු මල්. ඔයාලා වෙන වචනයක් පාවිච්චි කරනවද දන්නේ නැහැ කියලා. අර තියෙන්නේ කටරොළු කියලා මල් වර්ගයක් නිල් පාට. අන්න ඒව වේලලා. බලන්න ගාන රුපියල් 5000යි. රුපියල් 5000ට විකුණනවා නිල් කටරොළු මල්. ඔයාලට පේනවද? රුපියල් 5000යි. ලංකාවේ මුදලේ. ඔන්න ඔය විදිහට ලංකාවේ අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් පිටරටවල වලට වැඩි මුල්ලකට විකුණන්න පුළුවන්. හරි. ඒක අපිට වාසියක් ඒවා. ඒක තමයි මෙතන මේ කියන්නේ දේශීය භාණ්ඩ හා සේවා විදේශ වෙළඳපොළ භාවිතා කිරීමට හැකිවීම. ඒවා විකුණන්න විදේශ වෙළඳපොළ පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි හතරවෙනි කල් ලියාගමු. ගුණාත්මක විදේශ අමුද්‍රව්‍ය ලබාගත හැකිවීම. ගුණාත්මක විදේශ අමුද්‍රව්‍ය ලබාගත හැකිවීම.
ගුණාත්මක විදේශ අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. ගුණාත්මක විදේශ අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. ගුණාත්මක විදේශ අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. හරි. අපි ඊට පස්සේ ගෝලීය පරිසරයේ අහිතකර බලපෑම් ගැන කතා කරමු. දැන් අපි ඔන්න හිතකර බලපෑම් ටික කතා කරා. ඊගාවට අහිතකර බලපෑම් ගැන කතා කරමු. බලන්න පළවෙනි එක දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම. මේක ලංකාවේ ප්‍රධාන වශයෙන් මුහුණ පාන ගැටලුවක්. උදාහරණයක් විදිහට දැන් අපි දන්නවා ලංකාවේ ගොඩක් ડોක්ටර්ස්ලා ලංකාවේ අධ්‍යාපනය ලැබලා එයාලා ලංකාවේ පුහුණු වෙලා පිටරටවල් වලට යනවා. ඊට පස්සේ ලංකාවේ විවිධ ව්‍යාපාර කළමනාකරුවෝ ඊට පස්සේ ව්‍යාපාරිකයෝ ගොඩක් ලංකාවේ අතහැරලා පිටරටවල් වලට යනවා. ඒක ලංකාවේ ආර්ථික මට්ටමට ලංකාවේ තත්ත්වයට ගොඩක් අහිත කරයි. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ඉන්න විශේෂ වෛද්‍යවරු එහෙම නැත්නම් ගොඩක් දක්ෂ වෛද්‍යවරු පිටරටවල් වලට ගියාම ලංකාවේ වෛද්‍යවරු අඩු වෙනවා. ඒ වගේම ලංකාවට දක්ෂ වෛද්‍යවරු නැති වෙනවා. ඒ වගේම ලංකාවට ගොඩක් විනිමය මුදල් ලංකාවට ගලා එන්න එහෙම නැත්නම් ලංකාවට ලබා ගන්න පුළුවන් ව්‍යාපාරිකයෝ ලංකාවට නැති වෙනවා. එතකොට අපි දන්නවා ලංකාවට ආර්ථික මට්ටමින් ඊට පස්සේ වෛද්‍යවරුත් එක්ක ගත්තාම සෞඛ්‍ය මට්ටමින් මේ ගොඩක් විවිධ පැතිකඩයන් නිසා විවිධ පැතිකඩයන් වලට අවාසි සිද්ධ වෙන්න පුළුවන්. මේ ලංකාවේ දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවල් වලට ගියාම එතකොට ඒක අපි ලංකාවට වගේම හැම රටකටම පොදුයි. ලංකාවේ හෝ වෙනත් රටක ඉන්න හොඳ ශ්‍රමිකයන් හොඳ මිනිස්සු පිටරටවලට යන එක ඒ රටට හොඳ නැහැ. ඊගාව එක තමයි දැඩි තරගයකට මුහුණ දීමට සිදුවීම. මොකද්ද මේ කියන්නේ? මෙහෙම දන්නකො අපි දන්නවා දැන් ලංකාවෙත් ඇඳුම් පැළඳුම් නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ පිටරටිනුත් ඇඳුම් පැළඳුම් ආනයනය කරනවා. එතකොට මෙන්න මේ එකම වෙළඳපළට ලංකාවෙන් නිෂ්පාදය සහ පිටරට නිෂ්පාදිත එකම වෙළඳපළට වැටුනහම අපි දන්නවා ලංකාවේ යම්කිසි තරගයක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ ඇඳුම් සඳහා ඇඳුම් නිෂ්පාදකයෝ අතර තරගයක් ඇති වෙනවා. බොහෝ වෙලාවට හිතන්න ලංකාවේ තියෙන මිල ලංකාවේ ෂර්ට් එක තියෙන මිල රුපියල් 2000යි නම් පිටරටින් ගෙන්නන ෂර්ට් එකේ මිල රුපියල් 1500 නම් බොහෝ වෙලාවට ලංකාවේ කට්ටියටත් 1500ටම ෂර්ට් එකක් විකුණන්න සිද්ධ වෙනවා. ඒ නිසා තරගයක් ඇති වෙනවා වෙළඳපොළ අතර. ඒක ලංකාවේ නිෂ්පාදකයන්ට හොඳ නැහැ. ඊට පස්සේ කියනවා අයහපත් සංස්කෘතික වෙනස්කම් ඇතිවීම. සංස්කෘතියේ විවිධ වෙනස්කම් වෙන්න පුළුවන්. පිටරටවලත් එක්ක සම්බන්ධතා තියෙද්දි පිටරටවල එක අපි දන්නවා දැන් ඔය සෝෂල් මීඩියා හරහා විවිධ සම්බන්ධතා තියෙනවා. ඒතකොට පිටරටවල වල පාවිච්චි කරන විවිධ සංස්කෘතිකාංග
ලංකාවේ කට්ටියත් පාවිච්චි කරන්න ගන්නවා. ඒක හොඳ සංස්කෘතියක් වුණොත් හොඳයි. නමුත් ඒක වැරදි සංස්කෘතියක් වුණොත්, ගැටලු සහගත සංස්කෘතියක් වුණොත් ඒක අපේ රටට හොඳ නැහැ. අපි දන්නවා ලංකාව කියන්නේ ලස්සන සංස්කෘතියක් තියෙන රටක්. ඒතකොට මේ වගේ රටකට අර ආහ්‍යපත් විදියේ සංස්කෘතියක් එකතු වුණොත්, එහෙම නැත්නම් අපේ සංස්කෘතියටම වෙන පැතිවල සංස්කෘතියන් එකතු වෙලා සම්මිශ්‍රණයක් ඇති වෙන්න පුළුවන්. වෙනම සංස්කෘතියක් හෝ අපේ සංස්කෘතියේ විවිධ වෙනස්කම් ඇති වෙන්න පුළුවන් මේ වෙනත් රටවල සංස්කෘතිකාංග නිසා. ඒක අපේ රටට හොඳ නැහැ. ඊට පස්සේ දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම. මම අර කලින් කිව්වා වගේ දැන් හිතන්න ලංකාවේ ෂර්ට් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 1500ක් වේදම් වෙනවා. මම කියන්නේ මේ විකුණන මිල නෙමෙයි නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ගෙනල්ලා, රෙදි ගෙනල්ලා, නූල් පාවිච්චි කරලා, ඊට පස්සේ ඔය එක එක දේවල් අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නිෂ්පාදනය කරන්න එක නිෂ්පාදකයෙකුට රුපියල් 1500ක් යනවා කියලා හිතන්නකෝ. එච්චර යන්නේ නැහැ. මම මේ උදාහරණයක් විදිහට ගන්නවා. එක ෂර්ට් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 1500ක් යනවා. එතකොට මෙයාලා රුපියල් 500ක් එක ෂර්ට් එකෙන් තියාගෙන දැනට රුපියල් 2000ට තමයි වෙළඳපොලේ විකුණන්නේ. එතකොට හිතන්න පිටරටින් ගෙන්නන ෂර්ට් එක වෙළඳපොලේ විකුණන රුපියල් 1500කට. හිතන්න 1000කට විකුණන කියලා. පිටරටින් ගෙන්නන ෂර්ට් එක 1000ට විකුණද්දී ලංකාවේ නිෂ්පාදකයෝ රුපියල් 2000ට ෂර්ට් එක විකුණනවා. හේතුව තමයි එයාලට 1500ක් නිෂ්පාදන පිරිවැය යනවා. මෙහෙම අවස්ථාවක ඔයාලට හිතෙනවා ඇති දැන් ලංකාවේ කට්ටියටත් රුපියල් 1000ට ෂර්ට් එක විකුණන්න පුළුවන්. හැබැයි රුපියල් 500ක පාඩුවක් තියෙනවා. මොකද නිෂ්පාදන පිරිවැය 1500ක් යද්දී රුපියල් 1000කට ෂර්ට් එකක් විකුණන්න බෑ. ඒතකොට කිසිම ලාභයක් නැහැ. අලාභයක් තමයි තියෙන්නේ. ඒතකොට ඔහොම තත්ත්වයක් ඇති වුණොත් මෙන්න මේ ඇඳුම් නිෂ්පාදන ව්‍යාපාර වහලා දාන්න සිද්ධ වෙනවා. මොකද රුපියල් කීයක්වත් ලාභයක් නැහැ. අලාභ තමයි ලබන්න වෙන්නේ. හේතුව පිටරටවල වලින් ෂර්ට් ආනයනය කරන නිසා. පිටරටවල වලින් ෂර්ට් ආනයනය කරපු නිසා ලංකාවේ වෙළඳපොලේ යාලට මිල අඩු කරන්න සිද්ධ වෙනවා. මිල අඩු කරන්න සිද්ධ වෙද්දී යාලගේ නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලකට තමයි භාණ්ඩ විකුණන්න සිද්ධ වෙන්නේ. ඒතකොට ඒක අලාභයක්. එහෙම ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් අපේ රටේ හෝ කිසියම් හෝ රටක මෙන්න මේ අවධානය ඇති වෙනවා. මොකද්ද? දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වෙන්න පුළුවන්. ලංකාවේදී නිෂ්පාදිත නවත්තලා දාන්න සිද්ධ වෙනවා. මොකද පිටරටින් ඊට වඩා අඩු මිලකට ලංකාවට භාණ්ඩ ආනයනය කරනවා. හරි. අපි ඔය ටික ලියාගමු. ලියාගන්න පළවෙනි එක දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවල් වලට ඇදී යාම. දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවල් වලට ඇදී යාම. දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම. දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම. දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම. අපි දෙවෙනි එක ලියාගමු. දෙවෙනි එක ලියාගන්න දැඩි තරගයකට මුහුණ දීමට සිදුවීම. දැඩි තරගයකට මුහුණ දීමට සිදුවීම. දැඩි තරගයකට මුහුණ දීමට සිදුවීම.
දැඩි තරගයකට මුහුණ දීමට සිදුවීම. ඊට පස්සේ තුන්වෙනි එක ලියා ගන්න. අයහපත් සංස්කෘතික වෙනස්කම් ඇතිවීම. අයහපත් සංස්කෘතික වෙනස්කම් ඇතිවීම. අයහපත් සංස්කෘතික වෙනස්කම් ඇතිවීම. අයහපත් සංස්කෘතික වෙනස්කම් ඇතිවීම. අපි හතරවෙනි එක ලියාගමු. ලියාගන්න හතරවෙනි එක. දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම. 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 සර් ගෝලීය පරිසරය කියන එක ලියාගන්න දුන්නේ නැහැ. හරි අපි ලියාගමු. අපි මීට කලින් දවසක ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන ගැන කතා කරා. මට නිකන් මතකයි වගේ කතා කරාද නැද්ද? එහෙම සාමාන්‍යයෙන් ශක්ති දුර්වලතා ඒ වගේ වචන වගේ නෑ සර්. නෑ. හරි. අපි ලියාගමු ගෝලීය පරිසරය කියන එක. ලියාගන්න. ගෝලීය පරිසරය යනු ලෝකයේ රටවල් අතර ආර්ථික සමාජීය හා
ආර්ථික සමාජීය හා ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් සංස්කෘතික වශයෙන් සංස්කෘතික වශයෙන් සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීමයි ඇති අන්‍යෝන්‍ය බැඳීමයි සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීමයි සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීමයි හරි දැන් ඊගාවට අපිට කතා කරන්න තියෙනවා ගොඩක් විශේෂ දෙයක් මේවා අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න පත්‍රේ එක MCQ එකක් අනිවාර්යෙන් යනවා ඊට අමතරව දෙවෙනි කොටසේ පළවෙනි නෙමෙයි දැන් දෙවෙනි කොටසේ ඔයාලා මේ පේපර් එක ආකෘතියක් දැකලා තියෙනවා පේපර් එක ආකෘතියක් දැකලා නැද්ද හරි පොඩ්ඩක් මට ඊට අමතරව කියන්න මම දැන් මේ කතා කරන ඒවා කැඩි කැඩි වගේ එනවද නැත්නම් ප්‍රශ්නයක් නැතුව එනවද ඇහුන්නේ නැහැ මට ප්‍රශ්නයක් නෑ සර්. හරි හරි පේපර් එක ඩවුන්ලෝඩ් වෙන එක මම කියන්නම් මම කිව්වේ
මේ ශක්තියින් අවස්ථා දුර්වලතා තර්ජන කියන ওই මාතෘකා හතර අපි හරි විදිහට තේරුම් ගන්න ඕන. ඕකේ ගොඩක් ලේසි ක්‍රමයක් තියෙන්නේ. මම ඒ ක්‍රමය පාවිච්චි කරලා ඔයාලට ඒක පැහැදිලි කරන්නම්. දැන් ශක්තියක් දුර්වලතාවයක් කිව්වම අපිට ඒක කෙලින්ම හඳුනා ගන්න අමාරුයි. මම පොඩි උදාහරණයක් පාවිච්චි කරලා ඒ හතර වෙන වෙනම හඳුනා ගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට මම කිව්වේ MCQ ප්‍රශ්න පත්‍රේ අනිවාර්යයෙන්ම ඔය කොටසෙන් ඒ කියන්නේ මම මේ කියන්නේ O level paper එකට. දැන් ඔයාලා මේක අද ඉගෙන ගත්තාම අද ඉඳලා ඉස්සරහට තියෙන හැම විභාගයකම ශක්තියක් හඳුනා ගන්න දුර්වලතාවයක් හඳුනා ගන්න අනිවාර්යෙන් MCQ එකක් එනවා. ඊට අමතරව දෙවෙනි කොටසේ මම පෙන්වන්නම්. දෙවෙනි කොටසේ අපි වෙනම ආකෘතියක තමයි පේපරේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ගත්තාම පළවෙනි ප්‍රශ්නේ යම්කිසි සිද්ධියක් දීලා ඒ සිද්ධියෙන් ප්‍රශ්න 10ක් අහනවා. මෙන්න මේ ප්‍රශ්න 10න් එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ශක්තියක් දුර්වලතාවයක් අවස්ථාවක් තර්ජනයක් කියන මාතෘකා හතරෙන් තමයි හැදලා තියෙන්නේ. හරි. මෙන්න තියෙනවා ඔන්න ඔය ආකෘතියට තමයි ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ. බලන්න MCQ කීයක් තියෙනවද කියලා. ඔන්න එකෙන් පටන්ගෙන 40න් ඉවර වෙනවා. ඒ කියන්නේ ඔයාලට කෙටි ප්‍රශ්නයක් නැත්තම් MCQ 40ක් තියෙනවා. ඔය 40නොත් අන්තිම ප්‍රශ්න 6. බලන්න මේ අන්තිම ප්‍රශ්න 6. මෙන්න මේ වගේ ආකෘතියකින් තමයි හැමදාම අහන්නේ. මේ පාඩම අපිට ඉගෙන ගන්න තියෙන්නේ 11 වසර 4 සහ 5 කියන පාඩම්. අපි ඉක්මනට මේ පාඩම් වලට යනවා. එතකොට ඔය ආකෘතියට තමයි අනිවාර්යයෙන්ම අන්තිම ප්‍රශ්න 6 සකස් කරන්නේ. ඒ පාඩම හැම අවුරුද්දකම හිම එක වෙනස් වෙන්නේ නැහැ. හැම අවුරුද්දකම මූල්‍ය ප්‍රකාශන කියන පාඩමේ තමයි අන්තිම MCQ 6 හැදෙන්නේ. ඒක නිසා ඒ පාඩම ගොඩාක් වැදගත්. ඊට අමතරව වැදගත් පාඩමක් තමයි 11 වසර පළවෙනි පාඩම. ඒකිනුත් MCQ එහෙම නැත්නම් කෙටි ප්‍රශ්න 6ක් විතර හැදෙනවා. හරි බලන්න. අපිට පළවෙනි ප්‍රශ්න ටික හැදෙන්නේ. බොහෝ වෙලාවට පළවෙනි ප්‍රශ්න 5. පළවෙනි ප්‍රශ්න 5 හැදෙන්නේ මෙන්න මේ විදිහ සිද්ධියක් දීලා. චූටි සිද්ධියක්. බලන්න පොඩි සිද්ධියක් දීලා ඒ හා සම්බන්ධ ප්‍රශ්න අහනවා. බලන්න දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. කෘෂි විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් සුගත සතු වීම මෙම ව්‍යාපාරයට ශක්තියක්ද දුර්වලතාවයක්ද අවස්ථාවක්ද තර්ජනයක්ද කියලා අහලා තියෙනවා. මම කිව්වේ ඔය වගේ ප්‍රශ්නක් හැම පාරම අහනවා. ඒක නිසා මේ වගේ ලේසි ප්‍රශ්නයක් ඔයාලට වැරදෙන්න විදිහක් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඒ තියරි එක හරියට ඔළුවට දාගන්න ඕනේ. එතකොට මේ පළවෙනි ප්‍රශ්න 5 වගේ අහන්න මෙන්න මේ පළවෙනි සිද්ධිය. ඊට පස්සේ එකින් එක පාඩම් අපෙන් ප්‍රශ්න අහගෙන යනවා. ඉස්සෙල්ලාම ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් ඊට පස්සේ ගිණුම් කරන කොටසින් තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට දැන් මේ කොටස වගේ ගිණුම් කරන්නේ තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ අපි යමු දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ ටිකක් ලොකු සිද්ධියක් දීලා තියෙනවා. බලන්න මේ හෝමාගම කියන තැන ඉඳලා මේ පල්ලෙහාට එනකම්ම තියෙන්නේ ඒ සිද්ධිය. ඔය සිද්ධිය කියවලා අපි ඔළුවට දාගන්න ඕනේ ඔය සිද්ධිය. ඊට පස්සේ තමයි මෙන්න මේ ඒක අනුසාරයෙන් අහලා තියෙන ප්‍රශ්න 10ට උත්තර ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕක ටිකක් වෙලා යනවා. ඒක නිසා අපි ඔය වගේ ප්‍රශ්න හදලා පුරුදු වෙන්න ඕනේ. බලන්න ටිකක් ලොකු සිද්ධියක් තියෙනවා. ප්‍රශ්න 10ක් අහලා තියෙනවා. ඕකෙනුත් අනිවාර්යයෙන්ම ශක්තියක් දුර්වලතාවයක් ගැන අහලම තියෙනවා. මේ බලන්න. 2 විමලසිරි මහතාට ඇති අවස්ථාවක් සහ ශක්තියක් ලියන්න. බලන්න ওই විදිහට ওই ශක්තියින් දුර්වලතා කියන එකෙන් අහනවා. බලන්න දීලා තියෙන උපදේශ දී ඇති ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න. පළමුවන ප්‍රශ්නේ අනිවාර්යයි
එක කොටසින් දෙකක්ද දෙක කොටසින් දෙකක්ද තෝරාගෙන ලියන්න ඕනේ. බලමු අපි ප්‍රශ්න කීයක් තියෙනවද කියලා. අනේ ප්‍රශ්න තියෙනවා 7ක්. මේ තියෙන 7ක්. ප්‍රශ්න 7ක් තියෙනවා. ඔය 7න් අපි 5ක් විතරයි කරන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවා දෙකක් අතාරින්න පුළුවන්. ඒකනොත් පළවෙනි ප්‍රශ්නේ ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න 10ක් අහන එක බලන්න දෙක ගානේ ලකුණු 20ක් හම්බ වෙනවා. එතකොට ඔය පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි එක කොටස පටන් ගන්නවා. බලන්න එක කොටසේ තියෙන ප්‍රශ්න 1යි 2යි 3යි. ඔය තුනෙන් දෙකක් තෝරගන්න පුළුවන්. එකක් අතාරින්න පුළුවන්. ඊට පස්සේ දෙක කොටස පටන් ගන්නවා. දෙක කොටසනොත් ප්‍රශ්න 3ක් තියෙනවා. එකෙන් දෙකක් විතරයි ඔයාලා කරන්න ඕනේ. එක ප්‍රශ්නයක් අතාරින්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ ප්‍රශ්න ගොඩාක් ලේසි. ඒ කියන්නේ දැන් ඔයාලා මුලින් ඉඳලා හරියට වැඩ ටික කරගන්නවා නම් ඒ කියන්නේ උගන්න එක එවෙලට ඔළුවට දාගෙන තව චුට්ටක් ප්‍රශ්න ටිකක් කරා නම් කොමර්ස් වලට එකක් ගන්න ගොඩක් ලේසි. අපි ප්‍රශ්න ඉස්සරහට සාකච්ඡා කරනවා. දැන් අපි දන්නවා මේ පාඩම් අපි ඉක්මනට කරගෙන යනවා. ඉක්මනට කරගෙන ගියා කියලා ඔයාලට එක්ක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මං ඔයාලා හැම වෙලේම අහනවා ගැටලුවක් තියනවද තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මට කියන්න. මේකේ වගේ තියෙන කරුණු අපිට අමාරු නෑ. ඔයාලා ඔළුවට දාගන්න අමාරු නෑ. මේ වාගෙන් ඒ කියන්නේ ඔළුවට දාන දවසේ අමාරුයි. මේවා පළවෙනි දවසේ ඉගෙන ගන්න දවසට අමාරුයි වගේ හිතෙනවා. නමුත් ඔයාලා පේපර් කරද්දි මේකේ ගැටලුවක් ඇති වෙන්නේම නැහැ. මොකද හැම අවුරුද්දකම අහලා තියෙන ප්‍රශ්න හැම අවුරුද්දකම එක වගේ. එකම වගේ දේවල් තියෙන සහ ඒවා තේරුම් ගන්න මම පොඩි සංකල්ප ඔයාලට කියලා දෙනවා. ඒව පාවිච්චි කරලා ඔයාලට ලේසියෙන් උත්තරේ ලබා ගන්න පුළුවන්. හරි. දැන් මම කියලා දෙන්නම් මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන්නේ මොනවද? ඒව මතක තියාගන්න ලේසි ක්‍රමයක්. බෝඩ් එකේ පේනව නේද ඔයාලට? හරි මම කියන්නම්. හරි. ඔන්න දැන් චුට්ටක් බලන්න ඕනේ. ඔයාලට කලින් උගන්වපුවා මතකද කියලා. මැසේජ් එකක් දාන්න එපා. මට පේන්නේ නැහැ බෝඩ් එක ෂෙයා කරලා තියෙන නිසා. මට මයික් එක අන්මියුට් කරලා කියන්න. ඔයාලා ඉගෙන ගත්තු අභ්‍යන්තර පරිසර සාධකයක්. කියන්න බලන්න. අභ්‍යන්තර පරිසර සාධකයක් ඔයාලා ඉගෙන ගත්තු. ලේසි ඔයාලට මතක ඇති. අයිතිකරුව අයිතිකරුවෝ හරි. තව උදාහරණයක් දෙන්න. සේවකය සේවකයෝ හරි. ඕක වෙන් කරගන්න මම ලේසි ක්‍රමයක් කිව්වා. මොකද්ද ලේසි ක්‍රමය? මම ආයෙත් චුට්ටක් මතක් කරන්නම්. දැන් අපි ව්‍යාපාරය ගත්තාම ව්‍යාපාර ගොඩනැගිල්ල ඇතුළේ ඉන්න කට්ටිය අපි කිව්වා අභ්‍යන්තර පරිසරයට අයිති වෙනවා කියලා. ව්‍යාපාර කියන ගොඩනැගිල්ල පිටින් ඉන්න කට්ටියට අපි කිව්වා ඔයාලා අයිති වෙන්නේ බාහිර පරිසරයට කියලා. උදාහරණයක් විදිහට ඔයාලා නිතරම යන ව්‍යාපාරයක් මතක් කරගන්න ටිකක් විශාල ප්‍රමාණයක්. ඔය තියෙන්නේ රෙදි කඩ වගේ. අපි ගම්ම හැමෝම දන්න එකක්.
තිලක වර්ධන කඩේ ගන්න. ඒකේ අභ්‍යන්තර පරිසර සාධක විදියට. ඒ කියන්නේ මේ ගොඩනැගිල්ල ඇතුලේ කළමනාකරුවෝ ඉන්නවා. සේවකයෝ ඉන්නවා සහ අයිතිකරුවෝ ඉන්නවා. එතකොට ඔය තුන් දෙනා තමයි අභ්‍යන්තරව කටයුතු කරන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර කියලා කියන්නේ අපි සාමාන්‍ය ඇතුලේ වගේ අදහසක් නේ. ඒතර ඇතුලේ කටයුතු කරන්නේ අයිතිකරුවෝ, සේවකයෝ, ඊට පස්සේ කළමනාකරුවෝ. ඊට පස්සේ ව්‍යාපාරයෙන් පිට ගත්තාම ව්‍යාපාර කියන ගොඩනැගිල්ල පිට ගත්තාම ගනුදෙනුකරුවෝ ඉන්නවා. සැපයුම්කරුවෝ ඉන්නවා. ඊට පස්සේ තරගකරුවෝ ඉන්නවා. මේ ඔක්කොමලා බාහිර පරිසරයට අයිති වෙනවා. නැත්නම් ව්‍යාපාරයෙන් පිට. අපි සාමාන්‍ය මොකක් හරි දෙයක් පිටින් ඉන්නවා කියන එක අදහස් කරන්න අපි බාහිර කියන වචනේ පාවිච්චි කරනවා. මොකක් හරි දෙයක් ඇතුළත කියන්න අපි අභ්‍යන්තර වචනේ පාවිච්චි කරනවා. ඒතකොට ඔයාලට දැන් තේරෙන්නේ නැති මේ ව්‍යාපාරය කියන ගොඩනැගිල්ල ඇතුළේ ඉන්න කට්ටිය අභ්‍යන්තර පරිසරයටත් ව්‍යාපාර ගොඩනැගිල්ලෙන් පිට ඉන්න කට්ටිය බාහිර පරිසරයටත් අයිති වෙනවා කියලා. දැන් මේක ව්‍යාපාරයක්ම නෙමෙයි. උදාහරණයක් විදිහට ගන්න පාසලක්. දැන් පාසලක අභ්‍යන්තර පරිසර සාධක මොනවද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන්. කියන්න බලන්නට පාසලක් ගත්තාම ඒකින් අභ්‍යන්තර පරිසර සාධක වලට උදාහරණ. පාසලක ඉන්න පුළුවන් අභ්‍යන්තර පරිසරයට අදාළ උදාහරණ. විදුහල්පතිතුමා. විදුහල්පතිතුමා. තව එකක්. ගුරුවරු. ගුරුවරු. හරි. දැන් මේකෙදිත් අපි පාවිච්චි කරේ අර කලින් තීරය එකම තමයි. මොකද්ද? පාසල කියන ගොඩනැගිල්ල. දැන් පාසල කියන ගොඩනැගිලි ගොඩක් තියෙනවනේ. ඒ කියන්නේ පාසල කියන වපසරිය ගත්තාම ඒක ඇතුළත ඉන්නවා විදුහල්පති, ගුරුවරු, ළමයි. ඒකෙන් පිට ඉන්නවා දෙමව්පියෝ, ඊට පස්සේ ගුරුවරුන්ගේ දෙමව්පියෝ, ඊට පස්සේ ඒ කියන්නේ ඒ පාසලෙන් පිටින් ඉන්න කට්ටිය. එතකොට පාසල් ළමයිට භාණ්ඩ විකුණන්න බලාගෙන විවිධ වෙලෙන්දු ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොමලා බාහිර පරිසරයට අයිති වෙනවා. ඔන්න දැන් ඔයාලට ලේසියෙන්ම අභ්‍යන්තර පරිසර සාධක සහ බාහිර පරිසර සාධක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එහෙම පුළුවන් කියලා කියන්නේ ඔයාලට මේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන එක ලේසියෙන් හඳුනා ගන්නත් පුළුවන්. හරි මං ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම් ශක්තිය කියන්නේ මොකක්ද කියලා. දැන් මෙහෙම හිතන්න ව්‍යාපාරයක ඉන්නවා සේවකයෝ එයාලා ගොඩක් දක්ෂයි. ඒ සේවකයෝ ගොඩක් දක්ෂයි. එයාලා කාර්යක්ෂම වැඩ කරනවා. එහෙම කට්ටියක් ව්‍යාපාරයක ඉන්නවා කියලා කියන්නේ ඒ ව්‍යාපාරයට හිත කරයි කියන එක. ඒ ව්‍යාපාරයට හොදයි කියන එක. එතකොට බලන්න සේවකයෝ කියලා කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක්. ඔන්න අභ්‍යන්තර පරිසර සාධකයක්. පුහුණු ශ්‍රමිකයෝ එහෙම නැත්නම් ගොඩක් දක්ෂ සේවකයෝ ඉන්නවා නම් ඒක හිත කරයි. බලන්න අභ්‍යන්තර පරිසරයේ හිතකර බලපෑම අපි හඳුනා ගන්නවා ශක්තියින් කියලා. ශක්තිය. එතකොට අපිට ශක්තිය උදාහරණයක් ගන්න පුළුවන් පුහුණු සේවකයෝ ඉන්න එක. තව උදාහරණයක් මම ගන්නම්. දක්ෂ කළමනාකරුවෙක් ඉන්න ව්‍යාපාරයක ඒකත් කළමනාකරුවෙක් කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක්. ඒ වගේම හිතකර බලපෑමක්. ඒක නිසා ඒකත් අපිට ශක්තියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු දුර්වලතාවයක් කියන්නේ මොකක්ද කියලා. දුර්වලතාවයක් හැදෙන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක් වෙන්නත් ඕනේ. අහිතකර බලපෑමක් වෙන්නත් ඕනේ. උදාහරණයක් විදිහට යම්කිසි ව්‍යාපාරයක අයිතිකරුවාට ගාව තියෙන සල්ලි අඩුයි. එයාට යොදවන්න තියෙන ප්‍රාග්ධනය අඩුයි. ඒ ඉන්න අයිතිකරුවා කම්මැලි. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසර සාධකයක අහිතකර පැත්තක්. අහිතකරු කියන්නේ අභ්‍යන්තර. එයා කම්මැලි කියලා කියන්නේ ඒක අහිතකරයි. අන්න ඒ වගේ දේවල් අපි හඳුනා ගන්නවා දුර්වලතා. දුර්වලතා. ඔන්න දැන් දෙකක් ඉවරයි. ඊට පස්සේ අපි යනවා බාහිර පරිසර වලට. බාහිර පරිසරයක් වෙන්නත් ඕනි. හිතකර බලපෑමක් වෙන්නත් ඕනි. ඔන්න මම උදාහරණයක් ගන්නම්.
රජයේ ව්‍යාපාර සඳහා බදු ඉල්ලීම් අඩු කරනවා. බදු ප්‍රතිශත අඩු කරනවා. ව්‍යාපාර සඳහා යොදවලා තියෙන බදු ප්‍රතිශතය අඩු වෙනවා කියලා කියන්නේ ඒ ව්‍යාපාර රජයට ගෙවන්න ඕනේ බදු ගාණ අඩු වෙනවා කියන එක. රජයට ගෙවන්න ඕනේ බදු අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒක හිතකරයි. රජය කියලා කියන්නේ බාහිර සාධකයක්. යාළගේ හිතකර බලපෑමක් අපි ගන්න පුළුවන්. මොකද්ද? අපි ඒකට කියනවා අවස්ථාවක් කියලා. අවස්ථා. මම තව උදාහරණයක් ගන්නම්. යම්කිසි ව්‍යාපාරයකට භාණ්ඩ සපයන සැපයුම්කරුවෝ ඉතාමත් වේගවත්. එයාලා ඉක්මනට අපිට අවශ්‍ය කරන භාණ්ඩ සපයනවා. අන්න ඒක අවස්ථාවක්. හේතුව බාහිර පරිසර සාධකයක් තමයි සැපයුම්කරුවෝ කියලා කියන්නේ. ඒක හිතකර බලපෑම. ඔන්න අන්තිම එක අහිතකර වෙන්නත් ඕනේ. බාහිර පරිසර සාධකයක් වෙන්නත් ඕනේ. උදාහරණයක් විදිහට ගම් වතුර උදුරක් ඇතිවීම. ගම් වතුර උදුරක් කියලා කියන්නේ ඒක බාහිර පරිසර සාධකයක්. අභ්‍යන්තරයේ කට්ටිය නිසා සාමාන්‍ය ව්‍යාපාරයක නම් අභ්‍යන්තර තුන් දෙනා ඉන්නේ. අනිත් ඔක්කොම දේවල් අපි ගන්න බාහිර පරිසරයට. ඒ කියන්නේ අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවිකයෝ හැරෙන්න අනිකුත් ඔක්කොම කට්ටිය බාහිර පරිසරයට තමයි අපි ගන්න. එතකොට ඒකේ ඔය පරිසරයට වෙන පරිසරය ඇති වෙන අහිතකර තත්ත්වයන් ගම් වතුර ඊට පස්සේ COVID-19 ඔන්න ඔය වගේ අ, දේවල් අපි ගන්න බාහිර පරිසරයට. එතකොට බාහිර පරිසරයක ඇති වෙන අහිතකර ප්‍රතිඵල වලට අපි කියනවා තර්ජන කියලා. ඔන්න ඕක විතරයි ඔයාලා මතක තියාගන්න ඕනි. දැන් ඕක ඔයාලා දැන් අද ඉගෙන ගත්තේ. ඒක නිසා දැන් මේ ශක්තියින් අවස්ථා දුර්වලතා තර්ජන කියන වචන පැටලෙනවා. ඒ වචන අලුත්නේ. නමුත් ඔයාලා මේක හා සම්බන්ධ ප්‍රශ්න කරද්දී මේක තව චුට්ටක් අවබෝධයෙන් මතක තියාගද්දී මේ වචන හතර ඔයාලට ලේසියෙන්ම මතක තියෙනවා. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. අපි ඕක මතක තියාගන්න ලේසි ක්‍රමයක් පාවිච්චි කරනවා. ෂදු අත. මේක නම් ගොඩක් කට්ටිය පාවිච්චි කරන ක්‍රමයක්. මගේ ක්‍රමයක් නෙමෙයි. දැන් මේ උඩ මං කියලා දුන්නේ මං හදාගත්තු ක්‍රමයක්. නමුත් මේ ෂදු අත කියන එක අපි ඉගෙන ගන්න කාලේ අපිට කියලා දුන්න එකක්. ෂදු අත. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ඒක ලේසි නේද ඔයාලට මතක තියාගන්න. ෂදු අත. හරි. ඉස්සෙල්ලාම මේ chart එක ලියලා මේ ෂදු අත කියන එකත් ඔයාලට තේරෙන විදිහකට ලියා ගන්න. ඒතකොට ඔයාලා මතක තියාගද්දී කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලා බලන්න 8 වෙනි පිටුව. 8 වෙනි පිටුවේ තියෙනවා ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියලා. එතන පල්ලෙහා පොඩි ඉඩක් තියෙනවා. ඔන්න ඔය පොඩි ඉඩේ තමයි මේක ඇද ගන්න ඕනි. එතකොට මෙන්න මේවා අවශ්‍ය නැහැ. මෙන්න මේ ඊතල අවශ්‍ය නැහැ. ඒව මම අර නිකන් ඔයාලට පැහැදිලි කරන්න ඕනට කිව්වේ. මේ ඊතල අවශ්‍ය නැහැ ඔයාලට කොටුවෙන් අඳුනා ගන්න පුළුවන්. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. මේක ඇද ගන්න බලන්න. හරියටම ලියා ගන්න එකක් හරි වැරදුනොත් වැරදිනවා දිගටම. අභ්‍යන්තර බාහිර හිතකර අහිතකර ශක්ති දුර්වලතා අවස්ථා තර්ජන. ෂදු අත. ෂදු කියන්නේ අභ්‍යන්තර පරිසරයත් ඒවා. අත කියන්නේ බාහිර පරිසරයත් ඒවා. ඔයාලට මතක තියාගන්න ලේසි. මං කියපු තියරි එක තේරුණාද ඔයාලට? තේරුම් නැත්නම් ගැටලුවක්. තේරුම් නැත්තම් කියන්න මං ආයෙ පැහැදිලි කරන්නම්. තේරුණා සර්. හරි.
හරි බෝඩ් එකේ ලියලා තියෙන එක ලියලා ඉවරලා මට කියන්න. මැසේජ් එකක් දාන්න එපා මයික් එක අන්මියුට් කරලා කියන්න. ලියලා ඉවරයි සර්. හරි. මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න. අපි දැන් අභ්‍යන්තර පරිසරයක් සහ බාහිර පරිසරය කියන එක දන්නවා. එතකොට අභ්‍යන්තර පරිසරයෙන් හිතකර සහ අහිතකර බලපෑම් ඇති වෙනවා කියලාත් දන්නවා. බාහිර පරිසරයෙන්ුත් හිතකර සහ අහිතකර බලපෑම් ඇති වෙනවා කියලාත් දන්නවා. අභ්‍යන්තර පරිසර සාධකයක් නිසා හිතකර බලපෑමක් ඇති වෙනවා නම් ඒක ශක්තියක් කියලා අපි කියනවා. අභ්‍යන්තර පරිසර සාධකයකින් අහිතකර බලපෑමක් ඇති වෙනවා අපි කියනවා දුර්වලතාවයක් කියලා. බාහිර සාධකයක් මගින් හිතකර බලපෑමක් ඇති වෙනවා අපි කියන අවස්ථාවක් කියලා. බාහිර පරිසරයක් මගින් අහිතකර බලපෑමක් ඇති වෙනවා අපි කියනවා තර්ජනයක් කියලා. ඒතර මේ වචන ටික පිළිවෙලට මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා ෂදු අත. ෂදු කියලා කියන්නේ මේ අභ්‍යන්තර පරිසරයට අදාළ කොටස. ශක්තිය සහ දුර්වලතා. අත කියලා කියන්නේ අවස්ථා සහ තර්ජන. හරි. හරි. ඔන්න මම ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න ඕන. ඒ කියන්නේ ඒක ශක්තියක්ද අවස්ථාවක්ද තර්ජනයක්ද දුර්වලතාවයක්ද කියලා මට කියන්න ඕන. පළවෙනි එක තමයි පාසල් උපකරණ විකුණන ව්‍යාපාරයක් පාසලක් අසල පිහිටීම මොකක්ද? පාසල් උපකරණ විකුණන ව්‍යාපාරයක් පාසලක් අසල පිහිටීම ශක්තියක්ද දුර්වලතාවයක්ද අවස්ථාවක්ද තර්ජනයක්ද? ඔයාලට හිතන අදහස කියන්න. අවස්ථාවක් අන්න හරි. හරියටම උත්තර දුන්නා අවස්ථාව. ඊට පස්සේ නව තාක්ෂණික ශිල්ප ක්‍රමයක් පාවිච්චි කරලා ගුණාත්මක භාවයෙන් වැඩි නිෂ්පාදනය කරනවා නම් ඒක මොකක්ද? මොකද්ද? ඇහුන්නේ ශක්තිය. උත්තරණි කියන්නේ මොකද්ද? සර් ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්නකෝ. මං කිව්වේ නව තාක්ෂණික ශිල්ප ක්‍රමයක් පාවිච්චි කරලා ගුණාත්මක භාවයෙන් වැඩි නිෂ්පාදනය කරනවා. මොකද හිතෙන්නේ? ඒක අපි ශක්තියක් විදිහට තමයි ගන්න. දැන් අපි දන්නවා අයිතිකරුවෝ, සේවකයෝ, කළමනාකරුවෝ කියන තුන්දෙනා අපි අභ්‍යන්තර පරිසරයට ගන්නේ. ඊට අමතරව ඔය නිෂ්පාදිතයක් ගැන කියනවා නම් දැන් අපි දන්නවා නිෂ්පාදන කටයුතු කරන්නේ ව්‍යාපාරයක් ඇතුළේනේ. එතකොට ව්‍යාපාරයක් ඇතුළේ අභ්‍යන්තර සිදුවන කටයුතු නිසා හිතකර බලපෑමක් ඇති වෙනවා නම් ශක්තියක්, අහිතකර බලපෑමක් ඇති වෙනවා නම් දුර්වලතාවයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඔන්න තවත් ප්‍රශ්නයක් අහන්න. වසංගත රෝගයක් බෝවීම නිසා ව්‍යාපාර වසා දැමීමට තීරණය කිරීම මොකද්ද?
තර්ජනයක්. ශිලෝමි කියන්නේ මොකද්ද? තර්ජනයක්. අන්න හරි. තර්ජනයක්. හරි. දැන් ඔයාලට තේරිලා තියෙන්නේ හරියටම උත්තර ගන්න විදිය. ඔච්චරයි. ඕක තේරෙනවා නම් ඔයාලට අර MCQ එක කරන්න පුළුවන්. දෙක කොටසේ ඒ අදාළ ප්‍රශ්න කරන්නත් පුළුවන්. මං කිව්වා ලේසි ක්‍රමයක් තියෙන. ඒක හරියට ඔළුවට දාගත්තොත් ඔයාලට ඒ කොටස ලේසි. ඔච්චරයි. හරි. ඔන්න බලන්න 7 වෙනි පිටුවේ යටම තියෙනවා අභ්‍යන්තර හා බාහිර පරිසර සාධක යහපත් සහ අයහපත් බලපෑම් ව්‍යාපාර වලට ඇති කරයි. අභ්‍යන්තර පරිසර සාධක මගින් ශක්තිය සහ දුර්වලතා ඇති කරන අතර බාහිර පරිසර සාධක මගින් අවස්ථා හා තර්ජන ඇති කරයි. ඊට පස්සේ 8 වෙනි පිටුවේ අපිට තියෙනවා ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන ඒවා වෙන වෙනම හඳුනා ගන්න. අපි ඒවට උදාහරණ ටිකක් ලියාගමු. එතකොට ඔයාලට මේ උදාහරණ දිහා බලද්දී තේරුම් ගන්න පුළුවන් මොන වගේ උදාහරණ හැදෙන්නේ කියලා. ලියාගන්න ශක්තියින් සඳහා උදාහරණ ශක්තියින් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම දෙවෙනි එක ලියාගන්න පිළිගත් සන්නම් නාමයක් තිබීම මේ මෙහෙමයි. දැන් ඔයාලා දන්නව නේද? අපි උදාහරණයක් විදිහට ගමු. මට කියන්න ඔයාලා දෙන්නගෙම උත්තර ඕනේ. ඔයාලා වැඩියම කැමති මැක්ස් කියන පෑන පාවිච්චි කරන්න නැත්නම් ඇට්ලස් කියන පෑන පාවිච්චි කරන්න. පෑන් වර්ග දෙකක් තියෙනවා. මං හිතන්නේ ඔයාලා දන්න ඇට්ලස්. ඇති ඒක. ඇට්ලස්. දැන් ශිලෝමි හිතන්නේ මොකද්ද? ඔයා කැමති මොකද්ද? හරි. කමන්න. අපි මේ ඇට්ලස් කියන එක ගමුකෝ. දැන් අපි ඔව් මොකද්ද? හරි. දැන් මේ ඇට්ලස් කියන නම ගත්තාම අපි දන්නවා ඒ වගේ ගුණාත්මක පාසල් උපකරණ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්. දැන් අපි දන්නවා ඉස්සර ඉඳලම ඒ කියන්නේ ගොඩක් ඉස්සර ඉඳලම අපිත් කැමති ඇට්ලස් පොත් පාවිච්චි කරන්න ඇට්ලස් පෑන් පාවිච්චි කරන්න. මොකද ඒ ව්‍යාපාර වලට හොඳ නමක් තියෙනවා. කීර්ති නාමයක් තියෙනවා. හොඳ සන්නම් නාමයක් තියෙනවා. එතකොට ඒකත් ව්‍යාපාරයේ ශක්තියක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. දැන් ව්‍යාපාරයට හොඳ නමක් හොඳ තත්ත්වයක් කීර්ති නාමයක් තියෙනවා නම් ඒ භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෝ ගොඩක් පෙළඹෙනවා. එතකොට ඒක ඒ ව්‍යාපාරයේ ශක්තියක්. ඒක ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙන් ගොඩනැගිච්ච දෙයක්. ඒ නිසා ඒක ශක්තියක් විදිහට අපි හඳුනා ගන්නවා. එතකොට කීර්ති නාමය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒකට තියෙන தত্ত্বය තමයි කීර්තිය. කීර්ති නාමය. ඒතර ඒක ශක්තිය කියලා ඔයාලා මතක තියාගන්න ඕනේ.
හරි අපි ලියාගමු. දෙවැනි ශක්තිය පිළිගත් සන්නම් නාමයක් තිබීම. පිළිගත් සන්නම් නාමයක් තිබීම. පිළිගත් සන්නම් නාමයක් තිබීම. පිළිගත් සන්නම් නාමයක් තිබීම. තුන්වෙනි එක ලියා ගන්න. කළමනාකරුවන්ගේ අත්දැකීම. කළමනාකරුවන්ගේ අත්දැකීම. කළමනාකරුවන්ගේ අත්දැකීම. අපි දැන් මේ තුන්වෙනි පාඩම කියන්නේ ඊගා පාඩමත් ඉවර කරාට පස්සේ අපිට අර මම පෙන්වුවේ MCQ වල පළවෙනි ප්‍රශ්න පහ හැදෙනවා කියලා. ආන් ඒ කොටස කරන්න පුළුවන් වෙනවා. අපි පළවෙනි පාඩම් තුන ඉවර කරලා ඊට සාකච්ඡා කරමු. මම කිය තුන්වෙනි එක කළමනාකරුවන්ගේ අත්දැකීම. කළමනාකරුවන්ගේ අත්දැකීම. අපි හතර ලියාගමු. හතර සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. හරි. අපි දුර්වලතා ටික ලියාගමු. පළවෙනි දුර්වලතාවය ලියා ගන්න. අයිතිකරුගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවීම. අයිතිකරුගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවීම. අයිතිකරුගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවීම.
දෙවෙනි එක ලියා ගන්න. පුහුණු සේවක හිගේ. පුහුණු සේවක හිගේ. පුහුණු සේවක හිගේ. පුහුණු සේවක හිගේ. තුන්වෙනි එක ලියා ගන්න. සේවකයන්ගේ අයහපත් ආකල්ප. සේවකයන්ගේ අයහපත් ආකල්ප. සේවකයන්ගේ අයහපත් ආකල්ප. සේවකයන්ගේ අයහපත් ආකල්ප. හතරවෙනි එක ලියා ගන්න. ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීම ප්‍රමාණවත් නොවීම. 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 අපි අවස්ථාව ලියා ගමු. අවස්ථා නව නගර පිහිටීම. නව නගර පිහිටීම. නව නගර පිහිටීම. නව නගරයක හොඳ පිහිටීමක් තියෙනවනේ ව්‍යාපාර සඳහා. නව නගරයක හෝ යම්කිසි නගරයක හොඳ පිහිටීමක් තියෙනවා නම් පාරිභෝගිකයෝ වැඩියෙන් ගෙවසෙන ස්ථානයක් නම් ඒක ඒ ව්‍යාපාරයට අවස්ථාවක්. නව නගර පිහිටීම. දෙවෙනි එක ලියා ගන්න. අධිවේගී මාර්ග ඉදිකිරීම. ව්‍යාපාරයේ හොඳ අධිවේගී මාර්ග තියෙනවා නම් ඒක ව්‍යාපාරයට අවස්ථාවක්. මොකද යාලේ ප්‍රවාහන කටයුතු ඉක්මනට කාර්යක්ෂමව කරගන්න පුළුවන්.
එක ව්‍යාපාර වලට බාහිරින් ලැබිලා තියෙන හිතකර බලපෑම. අධිවේගී මාර්ග ඉදිකිරීම. අධිවේගී මාර්ග ඉදිකිරීම. අධිවේගී මාර්ග ඉදිකිරීම. අධිවේගී මාර්ග ඉදිකිරීම. හරි. තුන්වෙනි එක ලියා ගන්න. පාරිභෝගික ජීවන රටා වෙනස් වීම. පාරිභෝගික ජීවන රටා වෙනස් වීම. සාම්ප්‍රදායික විදිහට ජීවන රටා පවත්වා ගන්න නැතුව අලුත් අලුත් තාක්ෂණයට අනුව අලුත් විලාසිතාවන් වලට අනුව මිනිස්සු හැඩගැහෙනවා නම් ඒක ව්‍යාපාර වලට හොඳ අවස්ථාවක්. පාරිභෝගික ජීවන රටාව වෙනස් වීම. පාරිභෝගික ජීවන රටාව වෙනස් වීම. පාරිභෝගික ජීවන රටාව වෙනස් වීම. හතරවෙනි එක ලියා ගන්න. බදු සහන ලබා දීම. බදු සහන ලබා දීම. බදු සහන ලබා දීම. බදු සහන ලබා දීම. රජයෙන් විවිධ බදු සහන ලබා දෙනවා නම් ව්‍යාපාර වලට ඒක හොඳ අවස්ථාවක්. බදු සහන ලබා දීම. හරි. අපි තර්ජන ටික ලියා ගමු. තරගකරුවන් බිහිවීම. දැන් අපි දන්නවා එක ඇඳුම් කඩයක් තියෙනවා. ඒ වගේම ඇඳුම් කඩයක් එහා පැත්තෙනුත් දාලා තියෙනවා. එහෙනම් ඒ දෙන්න එකිනෙකට තරගකරු. එතකොට එකිනෙකට තරගකරුවන් ගොඩාක් ඒ නගරේ ඉද්දී පාරිභෝගිකයන් ඇඳුම් ගන්න ඒ හැම කඩේකටම යනවා. පාරිභෝගිකයන් බෙදෙනවා. ඒක නිසා ඒක ව්‍යාපාර වලට හොඳ නැහැ. පාරිභෝගිකයන් තමන්ගේ ව්‍යාපාරයෙන් නැතුව තමන්ගේ ව්‍යාපාරයේ වගේම භාණ්ඩ තියෙන ව්‍යාපාර වලට යද්දී තමන්ගේ ව්‍යාපාරයට ඒක හොඳ නැහැ. ඒ කියන්නේ තරගකරුන් ගොඩක් වැඩි වෙද්දී ව්‍යාපාර වලට ඒක හොඳ නැහැ. තරගකරුවන් බිහිවීම. තරගකරුවන් බිහිවීම. තරගකරුවන් බිහිවීම. දෙවෙනි එක ලියා ගන්න. ස්වභාවික ආපදා. ස්වභාවික ආපදා. ස්වභාවික ආපදා.
ස්වභාවික ආපද. තුන්වෙනි එක ලියා ගන්න. ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම. මම මේක චුට්ටක් පැහැදිලි කරන්නම්. දැන් උදාහරණයක් විදිහට සමහරක් රටවල් තරහයි කියලා වල දන්නවනේ. එක එක රටවල් පොඩි අර ගැටලුකාරී සංසිද්ධි තියෙනවා. හිතන්න ඔන්න දැන් ලංකාවේ ඉඳලා ඉන්දියාවට ඇදුම් සපයනවා කියලා හිතන්නකෝ. ලංකාවේ ඉඳලා ඉන්දියාවට ඇදුම් අපනයනය කරනවා. එතකොට මෙන්න මේ ලෝකයේ ගත්තාම ලෝකයේ ඔක්කොම එකතු වෙලා යම්කිසි සංවිධානයක් තියෙනවා. ලෝකයේ නිලධාරීන් සම්බන්ධ කරලා සංවිධාන තියෙනවා. එතකොට මේ සංවිධාන වලට පුළුවන් විවිධ සම්බාධක පනවන්න. උදාහරණයක් විදිහට ඒකෙන් කියනවා ලංකාවේ රෙදි ඉන්දියාවට විකිණීමෙන් වලකින්න අපි ඒකට සම්බාධකයක් පනවනවා. ඔයාලා අද ඉඳලා ලංකාවේ ඇදුම් ඉන්දියාවට වෙළඳාම් කරන්න බෑ. අන්න සම්බාධකයක් පැනෙවුවා. අන්න ඒ වගේ විවිධ ගනුදෙනු විවිධ සම්බන්ධතා ඇති කරගන්න එක නවත්තන්න පුළුවන්. අන්න එහෙම නවත්තන එක එහෙම නැත්නම් නීතියක් දාන එකට අපි කියනවා සම්බාධකයක් පනවනවා කියලා. එතකොට ඔන්න ලංකාවේ තියෙන ඇදුම් වෙන රටකට අපනයනය කරන්න බැරි වුණොත් ඔන්න ඒක ඒ ව්‍යාපාර වලට තියෙන තර්ජනය. බාහිර පරිසරයක් ඇති මගින් නැති වෙන අහිතකර ප්‍රතිඵල. අපි ඒක ලියා ගමු. ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම. ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම. ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම. හරි. ඔච්චරයි. හතරක් ලියන්න නැහැ තුනයි තියෙන්නේ තර්ජන වලට. ඔයාලට කැමති ටිකක් හිතලා ලියා ගන්න පුළුවන් වුණා. එතකොට ඔන්න දැන් අපි 1 2 කියන පාඩම් සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ මම කිව්වා ව්‍යාපාර අධ්‍යයන කොටසක් තියෙනවා ගිණුම්කරණය කොටසක් තියෙනවා කියලා. ඒතර ව්‍යාපාර අධ්‍යයන කොටසේ මම කිව්වා තීරි චුට්ටක් වැඩි පාඩම් කරන්න චුට්ටක් වැඩි කියලා. හැබැයි ඔයාලට තේරෙන්නේ නැති පාඩම් කරන වැඩිය අවබෝධය ඔළුවට දාගත්තොත් ඔයාලට ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. එතකොට තුන්වෙනි පාඩම තව චුට්ටක් තීරි වැඩි පාඩමක්. ඒවත් අපි දැනගන්න ඕනේ පාඩම්. ඔයාලගේ ඒ කියන්නේ කොමර්ස් කරා නැතත් ඉස්සරහට මොනවා කරා ඔයාලට පුළුවන් මේ ව්‍යාපාර සංවිධාන ගැන ඉගෙනගෙන ඔයාලට හොඳ අවබෝධයක් ගන්න ව්‍යාපාර ලෝකයේ ගැන. ව්‍යාපාරේ මොන වගේ ව්‍යාපාර සංවිධාන තියෙන්නේ? ඒ වගේ තියෙන වාසි මොනවද අවාසි මොනවද? ඒ වගේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලට තුන්වෙනි පාඩමෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒතකොට ඒක ඔයාලට ජීවිතේට ගොඩක් වටිනවා. ඒක නිසා ඒක පාඩමක් විදිහට නෙමෙයි. අපි ව්‍යාපාරයේ ලෝකේ එහෙම නැත්නම් අපේ අත්දැකීම් වලට අපි ඒවා ඒ කරුණු එකතු කරගන්න ඕනේ. හරි. අපි ඊගාට වශයෙන් තුන්වෙනි පාඩම පටන් ගමු. එතකොට ඔයාලගේ දැනට ඉගෙන ගත්තු 1 2 කියන පාඩම් වල මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු මොනවා හරි තියෙනවද? ගැටලු මොනවා හරි තියෙනවා. උත්තරනේ මේ අපිට ඊගාව සතියේ ඉඳලා සිකුරාදා 7 9 කරන්න පුළුවන් නේද? පුළුවන් සර්. හරි. එහෙනම් අපි දිගටම සිකුරාදා තියමු. මොනවා හරි ගැටලුවක් වෙලා බැරි වුණොත් අපි සාකච්ඡා කරලා වෙන දවසකට දාගමු. ගැටලු මොනවා හරි තියෙනවද? තේරුම් නැති තැන් තියෙනවද?
නෑ සර්. හරි. ශිලෝමිට තේරුම් නැති තැන තියනවද? ඇහුන්නේ නැහැ මට. තේරුණා සර්. හරි. එතකොට ඔය සිග්නල් ගැටලු ඒවා මොනවා හරි තියෙනවා නම් ආයෙ ලොග් වුණාට පස්සේ ආයෙ තේරුම් නැති තැනක් තියෙනවා නම් අහන්න. ගැටලුවක් තියාගන්න එපා. එහෙම නැත්නම් රෙකෝඩින් එක බලලා හරි ඒ ගැටලු निराකරණය කරගන්න. ඒතර ඔයාලා පේපර් ඊට පස්සේ පාඩම් කරන වෙලාවට මොනවාට ගැටලු ඇති වෙනවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම ඔයාලට ඒවට විස්තර ලබා දෙන්නම්. එතකොට ගැටලු මොකුත් නැහැ. අපි එහෙනම් ඊගාව දවසේ තුන්වෙනි පාඩම සාකච්ඡා කරමු. එහෙනම් අපි අද ක්ලාස් එක නතර කරමු නේද? අයබෝවන් එහෙනම්. අපි ඊගාව දවසේ හම්බෙමු. ආයුබෝවන් සර්.